අද අපේ අම්මගේ උපන්දිනේ. අපි මේ ලෑස්ති වෙන්නේ අම්මගේ උපන්දිනේ චූටියට සෙලිබ්‍රේට් කරන්න තමයි. ඉතින් අපේ කිරියම්මලා චූටි නැන්දලා ඔක්කොමලා ආවා. ඉතින් අපි චූටියට අපේ බර්ත්ඩේ පාටි එක සමරන්න තමයි මේ ලෑස්තිය. ඉතින් අපි කේක් එක කපන්න ලෑස්ති කරගත්ත තැන තමයි මේ තියෙන්නේ. ලස්සන ඇති කියලා මං හිතනවා. ඉතින් ලස්සනයිද මොනවාද අඩුපාඩු කියලාත් කමෙන්ට් එකක් දාන්නකෝ එහෙනම්. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලාත් මං ආදරෙන් ඉල්ලනවා. ඉතින් චූටි නැන්ද ගාව තිබ්බා බර්ත්ඩේ ඩෙකොරේෂන් අයිටම් ටිකක්. ඒ ටිකත් ওই විදියට ගෙන්නගෙන ඉතින් අපි මේ දැන් චුට්ටක් ලෑස්ති වෙන්නේ කේක් එක කපන්න තමයි. ඔන්න ඔය ගවුම චූටි නැන්ද ගිෆ්ට් කරපු තෑග්ග තමයි අපේ අම්මගේ බර්ත්ඩේ එකට. ඉතින් හරි ලස්සනයි නේද ගවුම? ඔය ඉන්නේ අපේ චූටි බබා. අපේ පවුලේ බාලයා මෙයා තමා. ඉතින් අවුරුදු 1මාරක් වගේ තමයි වයස. ඉතින් මගේ චූටි නංගි මෙයා. චූටි බාලයා තමයි මේ ඉන්නේ. ඉතින් ওই විදිහට චූටි නැන්ද මල් පොකුරකුත් කඩාන ආවා. සූර්යකාන්ත මල් జాතියක් තමයි ඒකත්. ඉතින් බබා යාගේ අම්මා පස්සෙන් දුවනවා බලන්නකෝ. ඉතින් ওই විදිහට මම ගමේ කඩෙන් පොඩි කේක් එකක් තමයි ගත්තේ. මට ඉතින් ලොකු දෙයක් කරගන්න බැරි වුණා. මගේ අතේ ගොඩක් සල්ලි තිබ්බෙත් නෑ. ඉතින් මම ගෙදර එන්නත් ඕනි අද. ඉතින් මම කේක් එක සමරලා අම්මට චූටි සතුටකුත් ලබා දීලා තමයි ඉතින් මං ආවේ. ඉතින් ওই විදිහට ඉටිපන්දම් ටිකක් ගහගෙන අපේ කේක් එක කපා ගන්න තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ. මගේ නංගි හරි සතුටින් ඉන්නේ. එයා ගොඩාක් ආසයි බර්ත්ඩේ සමරන්න. ඉතින් එයාගේ උපන්දිනෙත් මං චූටියට මට පුළුවන් විදියට මං එහෙට යවුවා. කුරිය කරලා ඉතින් අපේ අම්මා දැන් කේක් එක කපන්න දැන් ඉටිපන්දම් පත්තු කරන ගමන් ඉන්නේ. හැපි බර්ත්ඩේ අම්මා. ඔයා හැමදාමත් hina වෙලා සතුටින් ඉන්න ඕනි. ඔයාට බුදු සරණයි. ඉතින් බලන්නකෝ අපේ චූටි නංගිගේ සතුට. උඩ පයින්නවා එයා. අම්මගේ අප්පච්චිගේ උපන්දිනේ තියෙන්නේ දවසක පරතරයක් තියලා. ඉතින් දෙන්නගෙම උපන්දිනේ මේ විදිහට ඉතින් අපි සැමරුවා. හරි ලස්සන මතක ගොඩාක් එකතු වෙච්ච හරිම සුන්දර දවසක් අපේ කිරියම්මත් ආවා. ඉතින් හරි ආදරෙයි අපිට කිරියම්මා දරුවෝ හැමෝටම කිසිම වෙනසක් කරන්නේ මම පවුලේ වැඩිමලා වුණත් අද වෙනකම් මට කිසිම වෙනසක් කරලා නැහැ. ඒ ආදරේ ඒ විදිහටම ලබා දෙනවා අදටත්. ඉතින් අපේ චූටි නැන්දටත් ගොඩාක් ස්තුති කරන්න ඕනි. උපන්දිනේ ලස්සන කරගන්න පුළුවන් වුණේ එයා ආපු හින්දා. ඉතින් එයා අපේ පවුලට හම්බෙච්ච ගොඩාක් ආදරය කරන වටින කෙනෙක්. ඉතින් ඔයාටත් ගොඩාක් ස්තුතියි චූටි නැන්දේ. එයා මට වඩා අවුරුද්දක් බාල වුණත් නෑකමට වෙන්නේ මගේ චූටි නැන්ද. ඉතින් අම්මගේ මල්ලි තමයි බැඳලා ඉන්නේ. ඉතින් ඔයාට ගොඩාක් ස්තුතියි. බලන්නකො කට්ටිය hina වෙද්දි තියෙන ලස්සන නේද? මං හරි ආසයි ඉතින් ඔක්කොමලත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම තනියමනේ ඉන්නේ. කුරුණෑගල ඉද්දි මම තනියමනේ ඉන්නේ. ඉතින් මං ආසයි ඔක්කොමලත් එක්ක එකතු වෙලා ඉන්න ගමේ ගියපුවාම. දැන් නම් තියෙන්නේ ෆොටෝස් ගහන ටයිම් එක. ඉතින් අපිට දවසක මතකයක් විදියට හරි ඉතුරු වෙන්නේ අපි මේ ගත කරන ලස්සන මොහොතවල් වල තියෙන ලස්සන මතක ෆොටෝ එකක් විදියට වීඩියෝ එකක් විදියට ගත්තොත් විතරයි. ඉතින් ওই විදියට අපේ අම්මගේ අප්පච්චිගේ වීඩියෝ ටිකුත් ගත්තා. මම ෆොටෝ ටිකුත් ගත්තා. ඉතින් අප්පච්චිගේ බර්ත්ඩේ එක 6 වෙනිදා, අම්මගේ බර්ත්ඩේ එක 4 වෙනිදා. ඉතින් බලන්නකෝ හරි සතුටුයි මේ දවසේ. ඉතින් අපේ හැමෝම ওই විදිහට තමයි බර්ත්ඩේ එක සැමරුවේ. මගේ වීඩියෝ එක ලස්සන ඇති කියලා මං හිතනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් මං ගිහින් එන්නම්.